හරි ඊළඟට බලමු මේ දෙවෙනි ගේට් එක. මොකක්ද දෙවෙනි ගේට් එක? O ගේට් එක. O ගේට් එක කොහොමද හැදෙන්නේ කියලා. හොඳයි. මේකෙත් අපිට කොටස් හතරක් ඉගෙන ගන්න වෙනවා. පළවෙනි එක තමයි සංකේතය. හරිද? සංකේතය ඉගෙන ගන්න වෙනවා. ඊළඟට සත්‍යතා වගුව, ඊළඟට පරිපතය, ඊළඟට ඉගෙන ගන්න වෙන මොකද්ද? ප්‍රකාශය. සත්‍යතා වගුව, පරිපතය සහ ප්‍රකාශය. බලමු O ගේට් එක ගැන. සංකේතය මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මෙහෙම ඔන්නෝම වෙන්න ඕන. හොඳයි. මෙතන F සමාන A B. එතන මෙතන වෙන්නේ එකතු වීමක්. එතකොට A එකතු වීම B. ඔන්නෝම තමයි සංකේතය. පැහැදිලිද? මේ ගේට් එක මෙන්න මේ විදිහටම අඳින්නත් ඕනේ. සහ මේකෙදි වෙන්නේ එකතු වීම. හරිනේ. ඊට පස්සේ සත්‍යතාවය. මේකේ ආදාන කීයද? දැන් නීතිය දන්නවනේ. ආදාන 2යි නම් 2 දෙවෙනි බලය. ආදාන 3යි නම් 2 තුන්වෙනි බලය. ආදාන 4යි නම් 2 හතරවෙනි බලය. 2 දෙවෙනි බලය කීයද? 4යි. 2 තුන්වෙනි බලය කීයද? 8යි. 2 හතරවෙනි බලය කීයද? 16යි. එහෙම නෙන්නේ. එතකොට මෙතන ආදාන කීයක් තියෙනවද? ආදාන කියන්නේ ආදාන 2යි. එහෙනම් 2 දෙවෙනි බලය නේද? එහෙනම් මෙතන අපි A ගන්නවා, B ගන්නවා, ඊට පස්සේ F ගන්නවා. F සමානයි A එකතු කිරීම B. හරි, දැන් දන්නවා හදන්න. A කියන්නේ බිංදු 2යි 1 2යි. ඊට පස්සේ බිංදුවයි 1යි බිංදුවයි 1යි. මෙතන වෙන්නේ මොකද්ද? මෙතන වෙන්නේ මොකද්ද? එකතුවක් නේද? එතකොට බිංදුව බිංදුවට එකතු කරාම බිංදුවයි. බිංදුව එකට එකතු කරාම 1යි. එක බිංදුවට එකතු කරාම 1යි. එක එකට එකතු කරාම 1යි. එක එකට එකතු කරාම 2යි කියලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් මෙහෙමයි. මේක පරිගණකාශ්‍රිතව ගත්තාම ඕනෑම එකක් මොකද්ද කරන්නේ? ඕනෑම මේ අගයක් බිංදුව සහ එක කියන ජීවීය සංඛ්‍යාව වලින් ගන්නෙ නේද? හරි. ඒ ටික තේරුණාද? ඒක තේරුණාද? හරි. ඊළඟට මේකට අදාළ පරිපතය ගත්තොත් මේකට අදාළ පරිපතය ඉන්නේ මෙන්න මෙහෙම. බලන්න මෙතන බීලි කෝෂය, මෙතන බල්බය. ඒතර මෙතනින් විදුලිය ගමන් කළොත් මෙහෙම ගිහිල්ලා එක්ක මේ පැත්තෙන් යනවා. යනකොට මොකද්ද වෙන්නේ? ඒ මොකද්ද වෙලා තියෙන්නේ? බලන්න. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අසත්‍යයි. ඊට පස්සේ විදුලිය ආයේ මේ පැත්තෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ බීත් අසත්‍යයි. බල්බේ ගැල්වේද නෑනේ. ඒත් අසත්‍යයි. බීත් අසත්‍යයි. ප්‍රතිදානයත් අසත්‍යයි. ප්‍රතිදානයත් අසත්‍යයි. හරිද? ඊළඟට මෙතන ඒ සත්‍ය ඒ අසත්‍යයි B සත්‍ය වුණා කියන්නේ දැන් මොකද වෙන්නේ? මෙහෙන් එන විදුලි ධාරිතාව මෙතනින් ගිහිලා බල්බේ දැල්වෙන්නේ. මෙයා සත්‍යයි. හැබැයි මෙයා සත්‍ය නිසා බල්බේ දැල්වේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව මෙයා සත්‍යයි. මේ සත්‍යයි. මෙහෙන් විදුලි යනවා. හැබැයි මෙයා අසත්‍යයි. ඒතර මෙහෙන් විදුලිය ගිහිලා මේ පැත්තෙන් ගිහිලා බල්බය දැල්වේ. ඊළඟට අපි කියනවා මෙහෙම මේ පැත්තෙන් උත්තරන්න පුළුවන්, මේ පැත්තෙන් උත්තරන්න පුළුවන්, බල්බේ දැල්වේ.
කොහොමත් විදුලිය කියන එක ළඟම තැනින් තමයි යන්නේ. ආසන්න ස්ථානින් තමයි යන්නේ. තේරුණා නේද? හරි. මේක මම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මෙයා මෙහෙම හිතන්නකෝ. කැන්ටිමට යන්න ඕනේ. කොහටද යන්න ඕනේ? කැන්ටිමට. හරිද? ඔයාට සල්ලි නැහැ. හරි? යාළුවටත් සල්ලි නැහැ. කැන්ටිමට යන්නෙත් නැහැ. ඇයි? සල්ලි නැතුව කැන්ටිමට ගිහලා වැඩක් නැහැ. පැහැදිලිද? ඒතර ඔයාට සල්ලි නැහැ. යාළුවට සල්ලි තියෙනවා. එහෙනම් යම්. නේද? අපි කියනවා ගිහලා යමු. එයාට සල්ලි තියෙනවා. එහෙනම් කැන්ටිමට යනවද නැද්ද? යනවා. නේද? යනවනේ. ඊට පස්සේ ඔයාට සල්ලි තියෙනවා. යාළුවා සල්ලි ගෙනල්ලා නැහැ. හැබැයි කැන්ටිමට යනව නැද්ද? යනවා. ඔයාටත් සල්ලි තියෙනවා. යාළුවටත් සල්ලි තියෙනවා. අනිවාර්යෙන් කැන්ටිමට යනවා. තේරුණාද දැන් උදාහරණයක්? මේකම නෙමෙයි තියෙන්නේ. නේද? එතකොට ආදා මේකේ වෙලා තියෙන්නේ ඇන්ඩ් එකේදී එක නෙවෙයි. ඇන්ඩ් එකේදී කිව්වේ ආදාන සියල්ල සත්‍ය වෙන ප්‍රදාන සත්‍ය වෙයි කියලා. මේකෙදි කියන්නේ මොකද්ද මේකේ මූලික තර්කය ගොඩනගන්න පුළුවන් මොකද්ද? ආදාන එකක් හෝ කියන සත්‍ය වේ නම් කියන්නේ ප්‍රතිදානය සත්‍ය ආදාන එකක් හෝ සත්‍ය වෙන ප්‍රතිදානය සත්‍ය වේ. හරි. මේකේ ප්‍රකාශනය කොහොමද කියන්නේ? F සමානයි A එකතු කිරීම. හරි නේද? මෙන්න සංකේතය, මෙන්න සත්‍යතාවය, මෙන්න පරිපතය, මෙන්න ප්‍රකාශය. හරි. ඔය කතා කරේ මොන ගේට් එකද එතකොට? O ගේට් එක. ඒකත් හරි. O ගේට් එක.